ඒතර බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක් අනිවාර්යයෙන්ම ධර්මයේ සරණ යනවා. ඒ වගේම මේ ධර්මය අවබෝධ කරගත්ත ආර්ය පුද්ගල මහා සංඝරත්නයේ සරණ යනවා. මේ ලෝකේ යම් කිසි කෙනෙකුට කියන්න බෑ මම නම් බුදුරජාණන් වහන්සේ විතරයි සරණ ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් අනිත් සත්‍ය දෙක සරණ ගිහිල්ලා නැහැ. එහෙමනම් එයා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලත් නැහැ කියනවා. එහෙම කෙනෙක් ඉන්න බෑ. දේවාචික උපාසකවරු දෙන්නයි හිටියේ. ඊට පස්සේ දේවාචික හෝ ඒකවාචික උපාසකවරු උපාසිකාවෝ හිටියේ නෑ මේ ලෝකේ. එතකොට අපි බුදුරජාණන් වහන්සේ සරණ යනකොට අපි උන්වහන්සේ දේශනා කළ ධර්මයක් ඒ ධර්මය අවබෝධ කරගත්ත අට්ඨපුරුෂ පුද්ගල ආර්ය මහා සංඝරත්නය අපි සරණ යනවා. එතකොට ඒ සරණ ගිහිල්ලා අපි සිල් ආරක්ෂා කරමින් බණ භාවනා කරමින් මේ ජීවිතයේ අපේක්ෂාව මගින් අපි ආධ්‍යාත්මික අපේක්ෂාවක් තියෙනවා. ඒ තමයි මේ ධර්මය අවබෝධ කරගන්නේ. ඒකනේ අපි හැමදාම පින්කම් අවසානයේදී දැන හෝ නැදන කියන්නේ ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවහං හෝතු සබ්බ දුක්ඛ මේ කියන්නේ මොකද්ද? මේ මගේ කෙලෙස් දුරු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. මේ පිනේ බලයෙන් මගේ කෙලෙස් දුරු වේවා කියලා. ඊට ඉස්සෙල්ලා බෝධි පූජා දිනකොට එම කියනවා නේද? මරණයේදී මට කිසි බියක් නොවේවා කියලා නේ. මරණයේදී බය නොවේ කරෙන්නත් ඕනේ. ඒ වගේම ආසවක්ඛ්‍යාවහං හෝතු මරණයේදී මේ මගේ කෙලෙස් දුරු වෙලා මෙයා. එහෙම නැත්නම් ඊටාම ඉක්මන් භවයකදී මේ කෙලෙස් දුරු වේවා කියලා. ඒතර ඒකේ පියවර පළවෙනි පියවර තමයි සෝතාපන්න භාවයටපත් වීම. මම මේ දැන් බලන්න මේ කර්ණීය සූත්‍රයේ අවසාන ගාථාවේ සඳහන් වෙන්නේ මොකද්ද? දිට්ඨිංච අනුපගම්ම සීලව. හරිම වැදගත් ප්‍රකාශයක් නෙවෙයි. සිල්වත් වෙන්න ඕන. ඒ කියන්නේ නිර්වාණ සරණ ගිල පංචිල් ආරක්ෂා කරන්න ඕනේ. එයා දිට්ඨිංච අනුපගම්ම දෘෂ්ටි වලට නොවැටෙන්නට ඕන. සෝතාපන්න වෙන්න නම් අනිවාර්යයෙන්ම දෘෂ්ටි ගහණයෙන් මිදෙන්නට ඕන. දිට්ඨි කියන වචනේ පාළි කොහේ හරි තිබුණොත් තනියෙන් තිබුණොත් ඒ කියන්නේ මිත්‍යා දිට්ඨි තමයි. සම්මා දිට්ඨිය නිතරම සඳහන් වෙන්නේ සම්මා දිට්ඨි කියලා. දිට්ඨි කියන වචනේ තනියෙන් යදුනොත් ඒක මිත්‍යා දිට්ඨිය නේ. එතකොට මෙතන දිට්ඨිංච අනුපගම් මොන දිට්ඨියටද වැටෙන්න තියෙන්නේ? මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය. දැන් ඔබ අහලා තියෙනවද? මේ ලෝකේ පාලනය කරන රජුරු දෙන්නෙක් ඉන්නවා. මේ ලෝකේ පාලනය කරන රජුරු මේ රට නෙමෙයි මේ ලෝකෙම පාලනය කරන රජුරු දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නගේ පාලනයට තමයි මිනිස්සු ගොඩාක් යටත් වෙලා තියෙන්නේ. ඔබ කල්පනා කරලා තියෙනවද ඒ රජුරු දෙන්න ගැන? මේ රජුරු දෙන්නකින් දෙන්න වෙන වෙනම තමයි පාලනය කරන්නේ ලෝකෙ. එතකොට ඒ දෙන්නගෙන් එක කොටසකට ගොඩාක් ලෝකයේ අයත් වෙනවා. ඔබත් අයත් වෙනවාද කියලා කල්පනා කරලා බලන්න. සමහරලාට අපි දෙරුවන් කරන කියලා කිව්වට අර රජවරු දෙන්නගෙන් එක්කෙනෙක්ගේ පාලනයට තමයි අපි ඉන්නේ. කවුද මේ දෙන්න? එක්කෙනෙක් තමයි මරණයෙන් පසු උපතක් නැහැ කියලා විශ්වාස කරන දර්ශනය. ඒකට කියන්නේ උච්ඡේදවාදී කියලා. උච්ඡේදවාදී. ඒගොල්ලෝ කල්පනා මරණයෙන් පස්සේ උපතක් නැත. එතකොට ඒගොල්ලෝගේ දර්ශනය නිකන් නෙවෙයි හැදිලා තියෙන්නේ. ඒගොල්ලෝගේ දර්ශනයේ පදනම් වෙච්ච කාරණය තමයි තන් ජීවන් තන් ශරීරය. ශරීරයයි ජීවයයි දෙකම එකයි. මැරෙනකොට මේ දෙකම අවසන්. බුදුහාමුදුරන් කාලේ කිව්වා යාවත් ජීවන් සුඛං ජීවේ දෘණං කତ୍වා ගිතම් විවේ වස්මී කුතස්ස දෙයත් පුනරාගමනං කුත. ජීවත් වෙලා ඉන්නකන් ණයට ගිතෙල් කාලා හරි ජීවත් වෙන්න උච්චල දැම්මට පස්සේ ආපහු එමක් කොයින්ද? එහෙම තමයි ඒගොල්ලෝ කිව්වේ. ඒතර මේ රජ කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. හරිද? මේ රජවරු දෙන්නෙක් ඉන්නේ රජවරු දෙන්න මරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එක රජෙක් මරනවා කියන්නේ මොකද? මේ රජවරුන්ගේ විශේෂයෙන් අයින් වෙන්න ඕන. ඒක තමයි උච්ඡේදවාදී. උච්ඡේදවාදී මොකද කරේ? කාම සුකල්ලි කාණ යෝගය. අනුගමනය. ඒ කියන්නේ මරණයෙන් පස්සේ උපතක් නැත. ඒක මේ ලෝකේ බොහෝ අය ඉන්නවා. ඒගොල්ලෝ මරණයෙන් පස්සේ උපතක් විශ්වාස කරන බව පේන්නේ කරන කියන වැඩ කටයුතු බැලුවාම නේද? කියන්නේ මරණයෙන් පස්සේ උපතක් නැහැ කියන හිතන්නේ. ඒක රජකෙක්. අනිත් රජුරෝ තමයි දිගින් දිගටම ගමන් කරන ආත්මයක් ඇත. අපි සතුව දිගින් දිගට වෙනස් නොවි
නේද? නිත්‍ය ස්ථිර අවිපරිණාමී ආත්මයක් අපි තුල ඇත. එය අපි මරුණට විනාශ නොවි. එය දිගින් දිගටම සසර ගමන් කරයි. ඒ නිසා මේ ආත්මය තාපනය කළ යුතුයි කියලා අත්ත කිලමතානුයෝගී යෙදෙන කට්ටිය. ඒගොල්ලොන්ගේ දර්ශනයට පදනම් වුණේ අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං කියන එක. ශරීරය එකක්, ජීවිතය එකක්. ශරීරය නැති වුණාට ජීවිතය නැති වෙන්නේ නැහැ. ජීවය පවතිනවා. බලන්න කල්පනා කරලා මේ ලෝකේ බොහෝ මිනිස්සු ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ගේ දර්ශනය තමයි අනුගමනය කරන්නේ. සමහර අය ඉන්න මරණින් පස්සේ උපත පිළිගන්නේ නැහැ. සමහර අය ඉන්න දිගින් දිගටම මේ නිත්‍ය ස්ථිරව මරණ කෙනාම නැවත උපදිනවා කියලා විශ්වාස. ඒක නිසා තමයි බුදුරජාන් වහන්සේ පාවිච්චි කරපු වචනේ මේ ක්‍රියාවලියට පුනබ්භව පුනරුත්පත්ති නත්ති දානි පුනබ්භව නේ පුනර්භවයයි පුනරුත්පත්තිය කියන දෙකක්. පුනරුත්පත්තිය කියන්නේ මිය කියන කෙනාම නැවත උපදිනවා. හරියට කිල්ප ඇඳුම් ඇඳ අයින් කරලා අලුත් ඇඳුම් අඳිනවා වගේ මිය යන කෙනාම නැවත උපදිනවා. එහෙම එකක් බුදුරජාන් වහන්සේ දේශනා කළේ නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කළේ පුනබ්භව. පුනබ්භව කියන්නේ මොකද්ද? අවසාන සිතට අනුව ප්‍රතිසන්දිසිතක් හටගන්නවා. චුතිසිතට අනුව ප්‍රතිසන්දිසිතක් පහළ වෙනවා. ඒතකොට චුතිසිතට කර්ම ශක්තිය සම්බන්ධයි. ඒ කර්ම ශක්තිය අනුව චුතිසිත හොඳ එකක් නම් ඒ චුතිසිතට අනුව හොඳ තැනක උප්පත්තිය ලැබෙනවා, ප්‍රතිසන්දිසිතක් ලැබෙනවා. චුතිසිත නරක එකක් නම් ඒ අනුව ඒකට අනුව උප්පත්තිය ලැබ ඊට පස්සේ කර්ම විපාක එක එක විදිහට අපි කරා ක්‍රියාත්මක වෙනවා. සමහරට උදව් කරනවා, සමහරට අපකාර කරනවා. නොඑක ආකාරයෙන් කර්මය අපිත් එක්ක ගමන් කරනවා. ඒකට මේ රජවරු දෙන්නගේ විශේෂ දික්තිංච අනුපගමයට මේ රජවරුන්ගෙන් අයින් වෙන්නට ඕන. ඉස්සෙල්ල කරන්න ඕනේ මෙන්න මේ දික්තියෙන් අයින් වෙන එක. වෙන වෙන දේවල් කරලා හරියට පන්සිල්වත් රකින්න නැතුව ධ්‍යාන භාවනා වැඩුවට වැඩක් නැහැ. අපි තෙරුවන් සරණ යන්න ඕන නොසෙල්ලෙන විදියට. කාටවත් හොලවන්න බැරි අනික් කෙනෙකුට අපේ තෙරුවන් සරණ යන්න හොලවන්න පුළුවන් නම් එතකොට අපි ශක්තිමත් අය නෙවෙයි මේ ධර්මය. සෝතාපට්ටි යන්නේ හැටියට තියෙන මොකද? බුද්ධේ අවිච්ඡප්පසාදෙන සමන්නාගතෝති. බුදුරජාන් වහන්සේලා නොසෙල්ලෙන ශ්‍රද්ධාව. ධම්මේ අවිච්ඡප්පසාදෙන සමන්නාගත ධර්මයේ පිළිබඳ නොසෙල්ලෙන ශ්‍රද්ධාවක් තියෙනවා. කාටවත් හොලවන්න අපි කවුරුවත් කියන හැටියට කටයුතු කරන්නට ඕනේ. අපිට තියෙන අසංකාරික සිත්. සසංකාරික කියන්නේ ඔබ අහලා තියෙනවා නම් දුර්වලයි. අසංකාරික කියන්නේ අපි තමයි තීරණය කරන්නේ අපි කවුද කියලා. අපි කාටවත් වෙනස් කරන්න දෙන්නේ අපේ ප්‍රඥාව, ශ්‍රද්ධාව, සීලය මේවා. එක එක්කෙනාට වෙනස් කරන තත්ත්වයකට. අවෙක් සංඝේ අවෙච්ඡප්පසාදෙන සමන්නාගතෝදී වගේම